ඔයාලා හිතන් ඉන්නේ ස්පීකර් එකකට බොක්ස් එකක් හදන්න ඕනේ අඟල් ගණන මැනලා ලී කැල් ටිකක් එකතු කරලා කියලා නම් ඔයාලට සම්පූර්ණයෙන්ම වැරදිලා. ලවුඩ් ස්පීකර් එකක් කියන්නේ නිකම්ම සද්ද දෙන කැලලක් නෙමෙයි. ඒක ඉලෙක්ට්‍රෝ මෙකැනිකල් ට්‍රාන්ස්ඩියුසර් එකක්. ඒ කියන්නේ ඇම්ප් එකෙන් එන විද්‍යුත් ශක්තිය යාන්ත්‍රික චලනයක් බවට හරවන. ඊට පස්සේ ඒකෙන් ධ්වනි තරංග එහෙම නැත්නම් ඇකෝස්ටික් එනර්ජි එකක් නිපදවන සංකීර්ණ පද්ධතියක්. මේ පද්ධතියේ හැසිරීම සම්පූර්ණයෙන්ම තීරණය කරන්නේ තිලිස්මෝල් පැරාමීටර්ස් මගින්. මම අද මේ පැරාමීටර්ස් කියවන්නේ කොහොමද? ඒවා පිටිපස්සේ තියෙන සැබෑ භෞතික විද්‍යාව සහ ඒකක මොනවද? සහ බොක්ස් එකක් හදන්න කලින් කරන්න ඕන 100% විද්‍යාත්මක ගණනය කිරීම මොනවද කියලා දෙනවා. පොතක් සහ පෑනක් අරන් ලෑස්ති වෙන්න. FS Free Air Resonant Frequency මොකක්ද මේ? ස්පීකර් එක කිසිම බොක්ස් එකකට නොදමා නිදහස් වාතය තබා සිග්නල් එකක් දුන්නාම ඒ කෝන් එක සහ සස්පෙන්ෂන් එක තමන්ගේ බර සහ නම්‍යශීලීභාවය නිසා ස්වභාවිකම ගැහෙන්න උත්සාහ කරන අඩුම සංඛ්‍යාතය තමයි මේ. මේකේ ඒකකය හර්ට්ස්. FS අඩුවන තරමට ස්පීකර් එක ලෝ එන්ඩ් එක එහෙම නැත්නම් අඩු සංඛ්‍යාත නිපදවීමේ හැකියාව වැඩි. ඊළඟට තියෙනවා VAS Equivalent Volume of Compliance. මේ මොකක්ද? ස්පීකර් එකේ සස්පෙන්ෂන් එකේ තියෙන නම්‍යශීලී බව හෙවත් මෙකැනිකල් ස්ටිෆ්නස් එක වාතයේ පරිමාවකට සමාන කළොත් ලැබෙන අගය. ඒ කියන්නේ මේ කියන වායු පරිමාව කුඩා බොක්ස් එකකට දැම්මොත් ඒකේ නැතිවන වායු පීඩනය එහෙම නැත්නම් එයා ස්ප්‍රින්ග් ඉෆෙක්ට් එක ස්පීකර් එකේ සස්පෙන්ෂන් එකේ තියෙන තද ගතියට සමාන වෙන්න ඕනේ. මේකේ ඒකකය ලීටර්ස් හෝ කියුබික් ෆීට්. ගණනය කිරීම වලදී අපි හැම විටම ලීටර්ස් තමයි මේකට පාවිච්චි කරන්නේ. Q factor QS. Q එකෙන් කියවෙන්නේ ස්පීකර් එකේ resonant frequency එකේදී ඇතිවන ගැස්ම පාලනය කරන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ ඩැම්පින් කරන්නේ කොහොමද කියන එක. මේක යුනිට්ලස් හෙවත් ඒකක රහිත අගයක්. මුලින්ම තියෙනවා QMS mechanical Q එක. ස්පීකර් එකේ ස්පයිඩර් සහ සරවුන්ඩ් එකේ ඇතිවන ඝර්ෂණය එහෙම නැත්නම් ෆ්‍රික්ෂන් එක මගින් චලනය පාලනය කරන ක්‍රමය. දෙවෙනි එක QES electrical Q එක. වොයිස් කොයිල් එක චුම්බක ක්ෂේත්‍රය ඇතුලේ චලනය වෙද්දී ඇතිවන back EMF එක. එහෙම නැත්නම් counter electromotive force එක මගින් විද්‍යුත් වශයෙන් චලනය පාලනය කරන ප්‍රමාණය. තුන්වෙනි එක තමයි QTS total Q එක. මේ යාන්ත්‍රික සහ විද්‍යුත් පාලනයන් දෙකම එකතුව අපි සූත්‍රයකට ගන්නේ මෙන්න මේකයි. මේ පැරාමීටර්ස් ස්ථීර ඉලක්කම් නෙමෙයි. ස්පීකර් එක දිගටම වැඩ කරද්දී වොයිස් කොයිල් එක රත් වෙනවා. එකෙන් කොයිල් රෙසිස්ටන්ස් එක වැඩි වෙලා QES සහ QTS අගයන් වෙනස් වෙනවා. මේකට තමයි thermal compression කියන්නේ. දැන් අපිට TS parameters තියෙනවා. අපි කොහොමද තීරණය කරන්නේ මේකට ගැලපෙන්නේ සීල් කරපු බොක්ස් එකක්ද නැත්නම් සිදුරක් තියෙන බොක්ස් එකක්ද කියලා. එහෙම නැත්නම් ported box එකක්ද කියලා. ඒකට අපි පාවිච්චි කරනවා EBP efficiency bandwidth product කියන සංකල්පය. මෙතනදී FS වලින් resonant frequency එක hertz වලිනුත් QES වලින් electrical Q එක තමයි යොදාගෙන තියෙන්නේ. EBP එක 50ට අඩු නම් ඒ drive එක වඩාත් ගැලපෙන්නේ sealed enclosure එකකට. EBP එක 100ට වැඩි නම් ඒ drive එක වඩාත් ගැලපෙන්නේ ported enclosure එකකට. හැබැයි මතක තියාගන්න EBP කියන්නේ initial alignment hint එකක් විතරයි. ඒක absolute law එකක් නෙවෙයි. modern DSP correction, target response සහ excursion limits අනුව sealed හෝ vented දෙකම engineering wise valid වෙන්න පුළුවන්. දැන් අපි බලමු මේ box එකේ පරිමාණය estimate කරන්නේ කොහොමද කියලා. enclosure volume එක හොයන්න විවිධ සූත්‍ර තිබුණත් ආරම්භක අගයක් ගන්න බහුලව භාවිතා වන එක් empirical approximation සූත්‍රයක් තමයි මේ තියෙන්නේ. මෙතනදී VB සමාන වෙනවා net internal volume එකට. VAS සමාන වෙනවා equivalent volume එකට. QTS සමාන වෙනවා total Q එකට. මතක තියාගන්න මේක historical empirical approximation එකක් විතරයි. modern design වල final volume එක මීළඟ වීඩියෝ එකෙන් අපි කරන simulation මත තීරණය කළ යුතුයි. දැන් එන්නේ හැමෝම වරද්ද ගන්න the displacement trap එකට. මේ සූත්‍රයෙන් ලැබෙන්නේ net volume හෙවත් box එක ඇතුලේ ඉතිරි විය යුතු සැබෑ වායු පරිමාව විතරයි. හැබැයි ප්‍රායෝගිකව box එකක් හදද්දී ඒක ඇතුළට ස්පීකර් එකේ magnet එක බහිනවා. ඒ වගේම port tube එක බහිනවා. සහ box එකේ panels ගැහෙනවා. ඒකට අපි කියනවා panel resonance එකක් වෙනවා කියලා. ඒක අඩු කරන්න අපි ඇතුළතින් ලී මුක්කු හෙවත් bracing ගහනවා. මේ හැම එකක්ම මොකක් හරි ඉඩක් ගන්නවා. ඒ නිසා ඔයා ලෑලි කපන්න measurements ගන්න ඕනේ gross volume එකටයි. මේ විදිහට gross volume එක සමාන වෙනවා VB ධන driver displacement ධන port displacement ධන bracing displacement. මේ හැම ඉඩක්ම ලීටර් වලින් එකතු කරලා එන මුළු පරිමාව අනුව තමයි box එකේ බාහිර දිග පළල සහ උස තීරණය කරන්න ඕනේ. ඔයා හදන්නේ ported box එකක් නම් port එක නිකම්ම බට කෑල්ලක් නෙමෙයි. ඒක වැඩ කරන්නේ Helmholtz resonance කියන සිද්ධාන්තය මත. port එක ඇතුලේ තියෙන වාතය mass එකක් විදිහටත් box එක ඇතුලේ තියෙන වාතය spring එකක් විදිහටත් නැත්නම් දුන්නක් විදිහටත් එකතු වෙලා තමයි අපිට අවශ්‍ය tuning frequency එක හදන්නේ. port එකේ දිග සෙවීමේ මූලික සූත්‍රය මෙන්න මේ විදිහයි. LP කියන්නේ port එකේ සම්පූර්ණ දිග. පිළිතුර ලැබෙන්නේ සෙන්ටිමීටර වලින්. DP port එකේ ඇතුළත විස්කම්භය inside diameter. මේකත් සෙන්ටිමීටර වලින්ම තමයි ආදේශ කරන්න ඕනේ. FB අපිට අවශ්‍ය tuning frequency එක hertz වලින්. VB අපි කලින් සොයාගත් ශුද්ධ පරිමාව liters වලින්. K end correction නගය. සාමාන්‍යයෙන් circular single port එකක් සඳහා 0.732 ලෙස ගන්න ඕනේ මෙතනදී. ඊළඟට මේ පේන්න තියෙන 23562 කියන්නේ මේ ඒකක පරිවර්තනයේ සඳහා constant එක. එහෙම නැත්නම් නියතයක්.
මතක තබාගන්න මේ සූත්‍රය සර්කියුලර් සිංගල් පෝට් ඩිසයින් සඳහා වන වැලිඩ් ඇප්‍රොක්සිමේෂන් එකක් විතරයි. ස්ලොට් පෝට්ස් හෝ ෆ්ලෑට් පෝට්ස් වලදී හැසිරීම වෙනස් වෙනවා. මෙතනදී පෝට් වෙලොසිටි එක. ඒ කියන්නේ මේ හුළඟේ වේගය මැච් 0.05 හෙවත් තපරට මීටර් 17ට අඩුවෙන් තබා ගන්න අපි උත්සාහ කරන්නේ ටර්බියුලන්ස් සහ පෝට් නොයිස් එක. එහෙම නැත්නම් චෆින් නොයිස් එක අවම කරගන්න. පෝට් එක ඕනට වඩා හීන වුණොත් බේස් සද්ද වෙනකොට හුළම් පාරක සද්දයක් තමයි අපිට ඇහෙන්නේ. දැන් ඔයාලට ලවුඩ් ස්පීකර් එකක තියෙන සැබෑ ගණිතමය සහ භෞතික විද්‍යාත්මක පදනම ගැන පැහැදිලි අවබෝධයක් ඇති. හැබැයි මම කලින් කිව්වා වගේ සූත්‍ර විතරක් මදි. බොක්ස් එක ඇතුළේදී ස්පීකර් එකේ කෝන් එක පාලනයෙන් තොරව ගැහිලා විනාශ වෙන ඩ්‍රයිවර් අන්ලෝඩින් එක වළක්ව ගන්න කොහොමද, සද්ද ටයිට් කරගන්න, ගෲප් ඩිලේ එක පාලනය කරන්නේ කොහොමද කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලව එක්ක යනවා WinISD software simulation master class එකකට. අපිව ෆලෝ කරලා තියාගන්න නිසා.